කොහොමද ඉන්ධන ලබා ගැනීමේ බලපත්‍රය සාර්ථකව අරගන්නේ? මුලින්ම යන්න ඔයාලගේ වෙබ් බ්‍රවුසර් එකට. ඊට පස්සේ ඒකේ මෙන්න මේ විදිහට සර්ච් කරගන්න. මේ වෙබ්සයිට් එකේ ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. අලුතින් ඔයාලගේ වාහනේ රෙජිස්ටර් කරනවා නම් ඕගොල්ලෝ යන්න ඕනේ vehicle registration කියන එකට. එතනට ඔයාලගේ passport number එක හරි business registration number එක හරි NIC number එක හරි දීලා register වෙන්න පුළුවන්. මෙතනට ඕගොල්ලෝගේ වැඩ කරන phone number එකක් දෙන්න. ටයිප් කරන් ඉවර වෙලා මෙතන send OTP කියන බටන් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා ඒ දුන්න නම්බරයට එන OTP කෝඩ් එක පල්ලෙහා තියෙන OTP කියන එකෙන් ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට පල්ලෙහින් තියෙන verify කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඔයාගේ නම සහ ඇඩ්‍රස් එක දීලා පහළ තියෙන next කියන බටන් එක උඩ ඔබන්න. මෙතන තියෙන පළවෙනි කොටුවේ වාහනේ ඉස්සරහා තියෙන ඉංග්‍රීසි අකුරු දෙකක් හෝ තුනක් එතන ටයිප් කරගන්න. ඔයාලා ගාව තියෙන්නේ ශ්‍රී නම්බර එකක් තියෙන වාහනයක් නම් එතන ඉස්සරහට ඉලක්කම් දෙකක් හෝ තුනක් තියෙනවා. අන්න එතන ඒක ටයිප් කරගන්න. ඉතින් පල්ලෙන් ඔයාලගේ වාහනේ ටයිප් එක සිලෙක්ට් කරන්න. ඒ කියන්නේ කාර් එකක්ද, බයික් එකක්ද, ලොරියක්ද, වෑන් එකක්ද කියන එක. ඒක සිලෙක්ට් කරාට පස්සේ ඊළඟට තියෙන්නේ chassis නම්බර එක. ඔයාලා chassis නම්බර එක බලා ගන්න පුළුවන් දුම් වාර්තාවේ ඔයාගේ වාහනයට අදාළ පොතේ. ටයිප් කියලා. එතන ඔයාලගේ වාහනයට ගහන්නේ ඩීසල්ද පෙට්‍රල්ද කියන එක සිලෙක්ට් කරලා ඊට පල්ලෙහින් තියෙන I agree to the terms and condition කියන එකට ටික් කරලා පල්ලෙහා තියෙන register කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ මේ විදිහට ඔයාගේ වාහනයට අදාළ QR කෝඩ් එක බලා ගන්න පුළුවන්. ඒකේ පල්ලෙහා තියෙනවා බටන් දෙකක්. එකක තියෙනවා send QR to my mobile කියලා. ඒ කියන්නේ ඔයාලට QR එක ෆෝන් එකටම ගෙන්න ගන්න පුළුවන්. ආයේ පල්ලෙහින් තියෙනවා download QR කියලා. download QR කියන එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් QR කෝඩ් එක ෆෝන් එකට download කරගන්න. තව ඒත් එක්කම පල්ලෙහා තියෙනවා delete profile කියලා එකයි change QR code කියලා එකයි. දැන් බැරි වෙලාවක් හරි ඔයාගේ QR එක වෙන කෙනෙක්ගේ අතට ගියොත් ඔයාලට පුළුවන් මෙතන change QR code කියන එකට ගිහිල්ලා ඔයාගේ QR එක වෙනස් කරගන්න. ඒත් එක්කම ඔයාලට පල්ලෙහින් බලා ගන්න පුළුවන් ඔයාලට සතියකට හම්බෙලා තියෙන තෙල් කෝටාවයි ඔයා දැනටමත් කොච්චර තෙල් ප්‍රමාණයක් පාවිච්චි කරලා තියනවද කියන එකයි. හොඳයි දැන් අපි බලමු කොහොමද ඔයාලගේ කලින් ඒ කියන්නේ 2022 අවුරුද්දේ හදපු QR එකක් තියෙනවා නම් ඒක කොහොමද අරගන්නේ කියලා. ඒ දේ කරන්න එතන මෙහා පැත්තේ තියෙනවා vehicle login කියලා බටන් එක. අන්න ඒක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඒකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ෆෝන් නම්බර එකක් දෙන්න තියෙනවා. ඒකට දෙන්න ඕනේ ඔයා ඒ දවස්වල රෙජිස්ටර් වෙච්ච ෆෝන් නම්බර එක. ෆෝන් නම්බර එක දීලා send OTP කියන බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලගේ ෆෝන් එකට OTP නම්බර එකක් එනවා. ඉලක්කම් 6ක විතර. ඒ නම්බර එක මෙතන හරියටම ටයිප් කරලා login කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා QR කෝඩ් එක.